මම ඉන්නේ ගොඩක් අය එන්න හීන දකින ඉතාලියේ මිලානෝ වල තියෙන දූමු පල්ලිය ගාව. අදත් ගොඩක් සංචාරකයෝ වගේම මේ මිලාන් වල ඉන්න ගොඩක් පිරිස් අද මේ ස්ථානෙට ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට බලන්න පුළුවන්. දැන් ටික ටික සීත කාලේ ඉවර වෙගෙන යන නිසා ගොඩක් අය දැන් එළියට එනවා. සංචාරය කරන්න, shopping කරන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට. ඉතින් ඔයාලට මේ පේනවා ඇති බලන රෙස්ටොරන්ට් වල ඒතර මේ පල්ලේ ඉස්සරහා හැමතැනම ගොඩාක් මිනිස්සුયો පිරලා ඉතිරිලා ගිහිල්ලා දැන් ටික ටික සීත අඩු වෙලා යනවා. ටික ටික මිනිස්සුયો ඇඳුම් එක දෙක දැන් අඩු කරමින් යනවා. ගොඩාක් සීතෙන් කව වෙන්න ගොඩාක් ඇඳුම් ඇඳගෙන හරිම අපහසු විදියට හිටපු කාලේ දැන් ටික ටික අඩු වෙවි යන්නේ. ඉතින් මේ මිලාන් වලට ඉතාලියට එන ලංකාවෙන් යන අලුත් කෙනෙක් නම් ඉතාලියට එන්න ඉතින් ඉන්න කෙනෙක් නම් මිලාන් වලට විශේෂයෙන් එන කෙනෙක් නම් ඉතින් ගොඩක් මෙහෙන් පරිස්සම් වෙන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්න ඕන විදිය මෙහෙ හරි වෙනස්. ගොඩක් අය කියන විදිහට ඉස්සර වගේ නෙවෙයි. දැන් ඉතාලියේ තත්ත්වය මිලාන් වල වගේම ගොඩක් තැන්වල ඒ විදිහයි. ඉතින් මෙහෙ දැන් ගොඩක් පිරිස් යවසන නිසා ගොඩක් අය ඉන්න නිසා ඉතින් ගොඩක් රටවල් වලින් මිනිස්සු මෙහෙට සංක්‍රමණය වෙනවා. ඒ අතර ඉතින් ගොඩක් අපි දන්න මේ අප්‍රිකානු රටවල් වලින් යන ගොඩක් පිරිස් අතරේ මේ හොරු අපරාධකාරයෝ වගේ පිරිස් බොහෝ සෙයින් ඉන්නවා. ඉතින් මෙහෙ මෙට්‍රෝ එකක යනකොට උනත් ගොඩක් වෙලාවට මෙට්‍රෝ එකෙත් යන එන ගමන් ඔයාලට අහන්න පුළුවන් මෙට්‍රෝ එකේ කියනවා මේ වගේ මුදල් පසුම්බිය ආරක්ෂා කරගන්න කියලා පිට් පොකට්ස් ගහන අයගෙන්. ඒ නිසා ඉතාලියේ මිලානෝ වල ඉන්න කෙනෙක් හෝ ඉතාලියෙන් පිට ඉන්න කෙනෙක් වුණත් ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් රත්තරන් බඩු ඒ වගේ දේවල් ඒ වගේම සල්ලි හැම ගොඩක් පිරිස් ඉස්සරහා එළියට අදිනකොට ඉතින් ඒ වගේ අවස්ථාවක ගොඩක් මිනිස්සුયો අඩු තැනක විශේෂයෙන්ම මෙට්‍රෝ ස්ටේෂන් එකක් ඇතුළේ වේවා, ඒ වගේම ට්‍රේන් එකක් ඇතුළේ වේවා, ට්‍රේන් ස්ටේෂන් එකක් ඇතුළේ වේවා, බස් එකක වේවා ගොඩක් ඉතින් ඔය ඔබට කරදරයක් ඇති වෙන්න පුළුවන්. ඔබ ගාව තියෙන මුදල්, රත්තරන් ආභරණ, ෆෝන් මේ වගේ දේවල් පැහැර ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් මුදල් නැත්නම් රත්තරන් බඩු වගේ දේවල් පැහැර ගන්න ගිය අවස්ථාවල විශේෂයෙන්ම ලංකාවේ අයකට වුණත් ඒ මුදල් දෙන්න අකමැත්තෙන් උන් සමග පොරබැදීම් අතරතුර සමහරක් වෙලාවට රත්තරන් බඩු දෙන්න අකමැත්තෙන් පොරබැදීම් අතරතුර සමහරක් අයට පිහියනුම් වලට පවා ලක් වෙලා තියෙනවා. ඉතින් මේ අප්‍රිකානු රටවල් වලින් එන මේ මිනිස්සු හරිම අමුතු මිලේච්ඡ අදහස් වලින් පිරිච්ච මිනිස්සු ටිකක්. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් තමයි මේ ඉතාලියේ ඒ වගේම විශේෂයෙන් මිලානෝ වල යවට වාසය කරනවා නම් ගොඩක් පරිස්සමෙන් තමයි ඉන්න ඕනේ. ඉතින් ගොඩක්ම බස් එකක මෙට්‍රෝ එකක ගියත් ගොඩක් සෙනග ඉන්න තැනක Taman තනි වෙන්න නැතුව ඉන්න ඒක හොඳයි. අතන මේ වගේ තැනක උනත් ගොඩක් වෙලාවට මම අහලා තියෙනවා සමහරකගේ ෆෝන් උදුරගෙන දුවනවා, සමහරකට පර්ස් උදුරගෙන දුවනවා. ඒ වගේ ගොඩක් ඉන්සිඩන්ට්ස් එහෙම වෙලා තියෙනවා. ඉතින් මෙහෙ එන්න ඉන්න කෙනෙක් නම් ගොඩක් ඒ වගේ පරිස්සම් ගන්න. ඒ වගේම නන්නාඳුරන කෙනෙක් විශේෂයෙන්ම අප්‍රිකානු රටක විශේෂයෙන්ම ඔය අරාබිකරයේ ඉඳලා එන කවුරු හරි ඒ වගේ අප්‍රිකානු රටකින් එන සම්භාව්‍ය කෙනෙක් විශේෂයෙන් ඔබට අමීකෝ ප්‍රතෙල්ලෝ කියලා කතා කරලා ගොඩක් ආමන්ත්‍රණය කළා මේ ගොඩක් ක්ලෝස් වෙන්න හැදුවොත් ඒ මනුස්සයන්ගෙන් ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් වෙලාවට කවුරු හරි මොන හරි ඇහුවොත් එයාලට උත්තර දෙන්න යන්න එපා. ඒ තැනින් වලින් ගොඩක් ඉක්මනින් මාරු වෙන එක තමයි නුවණට හුරුම දේ. මොකද
එකට ටික ගහ මරා ගත්තා කියලා තේරුමක් නැහැ. මේ මිනිස්සු ගොඩක් මෙහෙ ලීගලි ඉන්න අය නෙවෙයි. ඉලීගලි ගොඩක් හොරෙන් ඉන්න අය. ඒ නිසා එයාලා ඩොකියුමන්ට්ස් මොකුත් ප්‍රශ්නකුත් නැහැ. එයාලට පොලිසිය ගැටලුවකුත් නැහැ. එයාලා පොලිසියෙන් ඇත්තරම ගොඩක් ඒ වගේ අයට වෙනුවෙන් මේ අවධානය යොමු කළා. එයාලා වෙනුවෙන් ඇක්ෂන් එකක් අරන් තියනවා හරි මොකක් හරි කියලා එහෙම සිදුවීම් මං අහලම නැති තරම්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපි ඒ වගේ අපිට තේරෙනවා නම් මේ මිනිස්සයා අනුතරක් වෙන්න පුළුවන් කියලා ඒ වගේ තැන් වලින් ගොඩක්ම මිදිලා ඉන්න එක තමයි හොඳ. අතර මම දැන් මේ යන අතරතුර සාමාන්‍යයෙන් ඒ වගේ පිරිසක් මට මුණ ගැසුණොත් මම අපිට පෙන්නනවා මේ වෙලාවෙත් මේ වම් පැත්තේ අපිට පේනවා ඇති පිරිසක් ඉන්නවා තරුණයන් පිරිසක්. අන්න ඒ වගේ පිරිස් ගොඩක් වෙලාවට මෙහෙ ඉන්නවා. මේ එයාලගෙන් ගොඩක් ඒ වගේ පිරිස් වලින් ගොඩක් වෙලාවට මේ තුන් දෙනාගේ විශේෂයෙන් එක්කෙනෙක් ඉන්නකොට මේ වගේ දේවල් කරන්නේ නැහැ. විශේෂයෙන් දෙතුන් දෙනෙක් ඉන්නකොට තමයි ගොඩක් මෙයාලා මේ වගේ තනි පුද්ගලයෙක්ව තනි කරගෙන ගොඩක් වෙලාවට ඒ මනුස්සයා සතුව තියෙන මුදල් රත්තරන් ආභරණ වගේ දේවල් මේ පැහැර ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ගොඩක් පරිස්සම් වෙන්න මෙහෙ නිදහස් රටක් හරි නිදහසේ ඉන්න පුළුවන් කියලා හිතන් ආවට ගොඩක් ඉස්සර ඒ වගේ වෙන්නේ නැති. හැබැයි දැන් ගොඩක් මේ රටවල් වලින් මිනිස්සු සංක්‍රමණය වීමත් සමග මේ වගේ ඉතින් අපරාධකාරයෝ හොරු මංකොල්ලකාරයෝ වගේ පිරිස් ඉතින් ගොඩක් මෙහෙට ඇවිල්ලා ඉන්නවා. ඒ මිනිස්සු ඇත්තටම රැකියාවක් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම අහලා තියෙන විදිහට දවල් කාලේ නිදාගෙන රැට හරි හවස් කාලේ හොරකම් කරනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ ඉතින් මම පෞද්ගලිකව ඒ වගේ අවස්ථාවන් එකකට ලක් වෙලා තියෙනවා. ඉතින් මම ඒ ගැන හොඳ අත්දැකීමක් ලැබලා තියෙන හින්දා ඔයාලට කියන්නේ. එහෙනම් ගොඩක් ඒ වගේ දේවල් පරිස්සම් ගන්න. ඉතින් මේ මිලානෝ වල දූම වලට ආවොත් ඉතින් දූම වල ගොඩක් මිනිස්සු ගොඩක් සතුටින් ඉන්න තැනක්. ඒ වගේම ගොඩක් වෙලාවට රසවින්දනය පිණිස ගොඩක් දේවල් මෙහි තියෙනවා. එතකොට සමහරක් වෙලාවට සංගීත සංදර්ශන ෆෙස්ටිවල් ඒ වගේම සමහරක් ඩාන්සින් කරන අය ඇවිල්ලා එක යාලා වැඩසටහන් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. hina වෙන්න සතුටින් කාලය ගත කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා මේ වගේ දේවල් ගැන කතා කරන්න හිතුනේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට මේ වීඩියෝ ගැන දෙයක් ගත්තා නම් ඒ වගේම තව මොන හරි ඉතාලිය ගැන මිලානෝ ගැන දැනගන්න තියෙනවා නම් මගේ අත්දැකීම් එක්ක මගේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න පල්ලෙහෙන්. එතකොට මට වෙලාව තියෙන වෙලාවට ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් අරන් එන්න මම උපරිම උත්සාහයක් කරන්නම්. ඇත්තටම මට මේක එච්චර පුරුදු දෙයක් නෙවෙයි. මම ඇත්තටම වීඩියෝස් කරන්න හරිම කම්මැලි හරිම අකමැති. ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම මත තමයි මම ගොඩක් එහෙම වීඩියෝ එකක් හරි පුළුවන් වෙලාවට කරන්න හිතුවේ. ඉතින් ඒ වගේම මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව ඔයාලගේ ලැබෙන කමෙන්ට්ස් මත තව මොන හරි ඉතාලියට දැනට ඇවිල්ලා ඉන්න හැට හරි ඉස්සරහට එන්න හිතාගෙන ඉන්න හැට හරි ගොඩක් විශේෂ වෙන දේවල් ඔයාලා වෙනුවෙන් අරන් එන්න. එහෙනම් ඔයාලා හැම දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.